ඔය 13 වෙනි රූපරාමව දෙසට. අර බලන්න කුමක්කාර සිටින්නේ යන්නේ. බුද්ධිල පරිතුමා අපිටින් සත්‍ය දේවේන්ද්‍රයන්තු බුලිතුමනි. අන්න එතුමාගේ විසි කරන ලැබුවා උඩුකුවලට. අර මොකද මේ සිද්ධ කරන්නේ? පරිවාර කෝඩු 32කින් සමන්විත වුණු යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන දර්ශනීය පහන් කෝඩු දෙකක් මත ඉදූ ලංකාවේ සහ ලෝකයේ එකම විශ්වද තොරණ හැටියට පාන්දුරා මහා තොරණ රන් අගුලෙන් ඉතිහාසයේ දී වෙනවා. එදත් අදත් තවදත් සෑමදාම පාන්දුරා නාමයේ ලෝකයට අරගෙන ගියේ පාන්දුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය වගේ අප ඔබට මතක් කර සිටිනවා. සෙනහදුල ඔබට සඳහන් කරන්නට ඕනේ මේ තොරණක් නිර්මාණය කරද්දී මේ තොරණ නිර්මාණය කරන්න නිර්මාණකරුවන්ගේ ටෙන්ඩර් කැඳවීම සිදු කරනවා වසරේ මැද. මේ ටෙන්ඩර් කැඳවීම කරද්දී මේ දර්ශනීය මහා විශ්මිත තොරණේ චිත්‍ර නිර්මාණ ශිල්පියා වගේම විදුලි කාර්මික ශිල්පියා මේ දර්ශනීය තොරණේ නිර්මාණය අරගෙන එනවා පාන්දුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය වෙත. ඒ නිර්මාණයේ බලන අපේ ගරු සභාපති මහේෂ් ප්‍රනාන්දු මැතිතුමා සහ ගරු ලේකම් සංජීව රසාංග මැතිතුමා විදුලි කාර්මික ශිල්පියාට කියනවා නිර්මාණය හොඳයි. මේකේ අපිට ඕනේ පහන් කූඩු දෙකක් මත මේ තොරණ ඉදි වෙන්න ඕනේ. මේ පහන් කූඩු දෙක පරිවාර කූඩු වලින් සමන්විත වෙන්න ඕනේ. මේ පහන් කූඩු දෙක යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන්නේ. ඒ යෝජනාවේ ඉල්ලීම පිළිගන්න අපේ විදුලි කාර්මික ශිල්පියා ඊට අපූර්වට මේ දෙවැන්න නිර්මාණය ඉදි කරලා තිබෙනවා ඔබට දැක බලා ගන්න. අපි මතක් කරන්න ඕනේ ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් ආයතනයේ අධිපතිතුමන්ගේ ආදරණීය පියා සිසිල පියන්ත මහත්මයා එතුමාගේ දෑතින් තමයි මේ දර්ශනීය පහන් කූඩු දෙක නිර්මාණය වන්නේ විදුලි ආලෝක රටායි කාලෝකවත්. චිත්‍ර නිර්මාණ ශිල්පියාදී මේ දර්ශනීය මහා තොරණේ චිත්‍ර නිර්මාණය කරලා මේ දෙවැන්න නිර්මාණය ඔබට දැක බලා ගන්නට අවස්ථාව පාන්දුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය ඔබට සකසා තිබෙනවා. ලක්ෂ 100ක මුදලක් වේදම් කරමින් ඉදිවුණු මේ දර්ශනීය විශ්මිත මහා තොරණේ උස අඩි 82ක් පළල අඩි 92ක් විවිධ බුබුලු 1,70,000කින් මුළු පානදුරා පුරවරයම ඒකාලෝකන වග අප ඔබට මතක් කරමින් නෙත් යොමු කරන්න පානදුරා තොරණ දෙසට මේ විශ්මිත දර්ශන පෙළ දැක බලා ගන්නට මේ පානදුරා විශ්මිත මහා තොරණයි. පාන්දුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ අභිමානවත් දායකත්වයෙන් 67 වෙනි වතාවට මේ පෙර කිසිදෙක කිසිවෙක් නොදුටු වෙරුම් ලෙස ඉදිකළ මේ සුවිශාල දර්ශනීය විසක් තොරණ දැක්වෙන පරිදි උදේ දිනුවර සිට වරදැස් නුවරට පැමිණ බුද්ධිල පඬිතුමා විසින් වීණා වාදන ශිල්පය උගන්වූ සිට තම ගුරුතුමාගේ ආධාරයෙන් රාජවාසල සේවයට බැඳී තම ගුරු හා සමාන වැටුප් ඉල්ලීම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත බලගත් වූ බුද්ධිල ඇතුළුගේ සහායට පැමිණි සක්‍ර දේවේන්ද්‍රයන්න් ජයග්‍රහණය සඳහා උපදෙස් දී විශේෂිත වූ යම් ගුරුතුමක් එතුමා අතට ලබා දුන් හැටි ඔය පින්වතුන් දුටුවා නේද? ඒ වගේම තමයි පින්වතුනි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ ලෙස
2024 ලෝකයේ මෙතෙක් තිබි වූ තොරණ අතරින් උසින් හා පළලින් මෙන්ම විදුලි කුකුළු සංඛ්‍යාවෙන් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තාපොතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහැව සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමව දෙසට. අර බලන්න කුමක්තර සිතින් යන්නේ. බුද්ධිල පඬිතුමා අප තියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාණන්තු ගුරුතුමනි. අන්න එතුමාය විසි කරන ලැබුවා උඩුකුවලට. අර මොකද මේ සිතන යන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත්ත්වෙන් දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ ස්නේහයන්ට තොරණේ වටේට තියෙන බලාකුළු උත්තරින් කවුද අර මතුවෙන්නේ? දිව්‍ය සරකයෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පාරතුලේ විසක් තොරණේ ඉදිරියට එහෙම නැත්නම් දිව්‍ය විමානයකට කියලා. කිසිම දවසක මේ වගේ දේවල් විසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඔන්නර මල්ලිසින නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල්වල සුවඳ? අතිශයින් ප්‍රථම වර්ග යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් වටේ ඉදිවුණු සුවිසල් වෙසක් තොරණ. ඔය පින්වතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොයාති ඒවිද මේ වගේ දේවල්. අන්තිම යමක් දකින්න නම් අනිවාර්යයෙන්ම පැමිණෙන්න ඕනේ පානතුල එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයේ ඉදිරියේ මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂා ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සකින් ලක්ෂා ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයටපත් අපේ අනෙක් තරුණ කලාකරුවා වර්ගයේ සසිත චතුරංග. මේ පාර්ශව තුන එක්ුණාම අපේ ලංකාව බබලන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවා. වාර්තා පිට වාර්තා තමමින් තැබූ වාර්තා යලිත් අලුත් කරමින් පානදුරා පුරවරේ දිවු තැවැන්ත දර්ශනයේ විශ්මිත මහා තොරණේ විශේෂ දර්ශන පෙළයි ඔබ එලෙස නැරඹුවේ.